ලක්ෂ 30 40ක් සුද්ධ ලාභ ගන්න පුළුවන්. ඔන්න ඔයාලට වටිනා ඉඩමක් විශාල ඉඩමක් ඉතාම අඩු මුදලකට මේ ඉඩමේ අක්කර 9ක් තියෙනවා. අක්කර 9ක විශාල ඉඩමක්. ඊට අමතරව අලුතෙන් නිදි කර නිවස, ඊට අමතරව තවත් පැරණි නිවස, ඊට අමතරව කුඹුරු අක්කර දෙකක් සහ මේ ඉඩමටම වෙන්නු විශේෂිත වැවක්. වැව මායිම්ම තියෙන ඉතාම සුන්දර ඉඩමක්, වගාවකට ඉතාම වටින ඉඩමක්. මේ ඉඩම ගොඩක් අඩු මුදලකට තමයි දෙනවා කියන්නේ. ඉතින් මල්ලි ඇයි මෙච්චර වටින ඉඩමක් ඔයා මෙච්චර අඩු ගානකට දෙන්නේ? මේක නන්දමයි වයසයි දැන්. මේක ඉතින් වැඩක් නැහැ. මේක කරන සල්ලි හදිස්සිය මොකක්ද නෙවෙයි. නන්දම වයසින් ඉඳලා මේ ඉඩම විකුණනවා. ඒ කියන්නේ සල්ලි වමනාවකට නෙවෙයි, මේ නන්දයි මාගේ වයසින් ඉඳලා මේව බලා ගන්න බැරි හින්දා තමයි අඩු මුදලකට දෙන්නේ. මල්ලි මේ ඉඩමට මේ සින්නක්කර ඔප්පුත් තියෙන්නේ. මේ සින්නක්කර ඔප්පු. සින්නක්කර ඔප්පුවක් තියෙන්නේ. සාමාන්‍ය මල්ලි ඔයා හිතන විදිහට මේ ඉඩමට ලක්ෂ කීයක් විතර ලෝන් එකක් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් 75ක් ලක්ෂ 75ක් 80ක් විතර ගන්න පුළුවන් ඇති. ඔයා මේ ඉඩම අන්තිම කීයකට දෙන්න හිතන් ඉන්නේ? 99 ලක්ෂ 99ක් කියන්නේ අද හෙට වෙනවා නම් තාපඩිය හත්කලා දෙන්න කැමති. ඒ කියන්නේ ලක්ෂ 99ක් වගේ පොඩි අඩු මුදලක් තමයි කියන්නේ. හැබැයි අද හෙට කවුරු හරි ගන්නවා තවත් අඩු කරලා දෙනවා. මොකද මේ ඉඩම් වලට වඩා සල්ලි වලට වඩා ඔයාට වාගේ නැන්දයි මාමයි වටිනවා. ඉතින් අපි ටිකක් යන ගමන් කතා කරමු. මේක මේ හැමතැනම ඉඳලා තියෙන හරිම ලස්සනයි. මේ පරිසරයත් හරිම ලස්සනයි. වගාවත් ඉතාමත් ලස්සනයි. දැනට මම හිතන්නේ මේ ලොකු පළදාවක් තියෙනවා නේ මල්ලි? ඔව් දැනට අඹ විතරක් අඹ වර්ග කිහිපයක් තියෙනවා. අඹ මෙන්න මෙතන තියෙනවා මේ ට්‍රැක්ටරේ දැනට හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් නමුත් ගොඩක් කාලෙ පාවිච්චි කරලා නැහැ. මේ ඉඩම ගන්න කෙනාට වැඩවලට ඕන වෙන හින්දා මේ ට්‍රැක්ටරේ මල් නොමිලේ දෙනවා කොහොමද? නොමිලේ. මේ ගේ ගොඩක් අලුත් ගයක්. ඉතින් ඕනම කෙනෙකුට බැලුව බැලමට දෙන ඉතාමත්ම අලුත් ගයක්. ලක්ෂ 50ක් විතර ගියා කොනේ? 55ක් වගේ. 50කට වඩා. ඉතින් හිතන්න මේ ගෙයි වටිනාකම අයින් කරාම ඉඩම ඉතාම චූටි මුදලක් ගලා තියෙන මේ අක්කර ප්‍රමාණෙත් එක මම හිතන්නේ මේ වගේ මුදලට කවුරුත් මේ එහෙම දෙන්නේ නැති වෙයි නේ. අක්කරේ පර්චේස් එකක් ගන්නත් බැරි. පර්චේස් එකක් ගන්නත් බැරි ගන්නට ඉඩම ආදායම තියෙනවා. අඹ හිටවල තියෙනවා, පොල් හිටවල තියෙනවා, කොස් ගස්, දෙලුම් හැමදේම වගාවල් හැම මේ නැති බලතුරක් නැද්ද මල්ලි එතකොට? හැමදේම දැන් පත්තේම සේරම එළවලු ටික තියෙනවා, බලතුරු ටික තියෙනවා. කුඹුරට ගියා, වී ටික අරන් ආවා. ගත්තා. ඒ මාළු එහෙම ඕන්න? මාළු ඕන්න වැවට ගියා, බිලි පිටු දාව ගත්තා. ගත්තා. මාළු ඕන තරම් ඉන්නවා වැවේ. ඉතින් මේක මේ මාර වටිනවා. ඉතින් මේ මට හරි ආස හිතුන දෙයක් තමයි මෙන්න මේ මං කෑවා ආපු ගමන් අඹ කෑවා. මේ අඹ ගෙඩිය පට්ට රසයි. මම දන්නේ නැහැ වර්ගය මොකක්ද කියලා. මාරම රසයි. ඉතින් මෙතන තියෙනවා මේ එක වර්ගවල අඹ. තව මේක මේ එක වර්ගයක් වගේ වෙනකොට ගොඩක් වර්ග මේකේ තියෙන්නේ නැත්තද? ඊළඟට මෙන්න මේක මේ කවුරුත් ආසයක රසයක හොඳ එක අල්බොන්සු මිල එක. අල්බොන්සු ගස් කීයක් දෙනවද මල්ලි? දන්නේ නැහැ නේ තියෙන ගානක්. තියෙන ගානක් ගණන් කරගන්න බෑ කොහොමත් සාමාන්‍යයෙන් අක්කර දෙකක වගේ හිටවල තියෙනවා කවලමට. ඔයාගේ දැනුමේ හැටියට අක්කර 9ම අල්බොන්සු ඉන්දුව කියලා හිතයි. අල්බොන්සු දෙව දැන් අල්බොන්සු දැන් සාමාන්‍ය යනවා සාමාන්‍යයෙන් කිලෝ එක 450 වගේ මෙහෙ යන්නේ. ඉස්සරහට 800 වෙන්න පුළුවන් 900 වෙනවා. ඒ වගේ සාමාන්‍ය අක්කර 9 හිටවුවොත් සාමාන්‍ය ලක්ෂ 40ක් 45ක් 50ට කොච්චර කාලයකට ලක්ෂ 50ක් ගන්න පුළුවන්ද? මාස 6කට අඹ හැදෙන කාලට ලක්ෂ 50ක් ගන්න පුළුවන්. මේ මාස 6කට සැරයක් වගේ හැදෙනවා. ඒ කියන්නේ මාස 6කට අඩුම ලක්ෂ 30 40ක් සුද්ධ ලාභ ගන්න පුළුවන්. අඹ අක්කර 9 හිටවුවොත්. 9 ෂුවර්ද? ෂුවර්. මේ මාර chance එකක් නේ මල්ලි. ඒ අඹ ටික ඉඳුවා ඉඩම ගාන මේ නිකන් දෙනවා වගේ නේ බැලුවා. ඉතින් මේ හරිම ලස්සනයි. මේ පැත්තේ දිගටම තියෙන අඹ පොල් මල්ලි කොස් තියෙනවා කොනේ? කොස් තියෙනවා. කොස් ගස් 20ක් හිටවල තියෙනවා. කොස් ගස් 20ක් පොඩි ගානක් නෙවෙයි 20ක්. ඔන්න මේ ඊටවට වතුර නම් ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඊට මායිම් වෙලා තියෙන මෙන්න මේ වැවට මල්ලි මේ වැව කාගේද? අපේ තමයි වැවනේ. ඉතින් වැවත් එක්ක කුඹුරත් එක්ක වගාවත් එක්ක ජීවත් වෙන්න කැමති මිනිස්සුන්ට හරිය වටිනවා. මේක ලොකු ආයෝජනයක් එක අතකින් බැලුවොත්. අනිත් මේ වගේ සුන්දර පරිසරයක ජීවත් වෙන්න කැමති කෙනෙකුට තවත් අවස්ථාවක්. ඉතින් මේ කොහෙද මල්ලි මේ වටිනා ඉඩම තියෙන්නේ? මේක තියෙන තනමල්ලිල තියෙන්නේ. තනමල්ලිල ටවුන් එකට කිලෝමීටර් 2ක් වගේ දුරින් තනමල්ලිල ප්‍රධාන පාරට මීටර් 200ක් වගේ තියෙන්නේ. ඉතින් හැම පහසුකමක් තියෙනවා. නල ජලයේ විදුලිය ඒත් මදිනා වැවකුත් තියෙනවා. ඉතින් මේ වටිනා ඉඩම ඔයාලා කරගන්න ඕන. මේ මල්ලිට කතා කරන්න බෝ කරලා නැහැ. අයිතිකාරය තමයි ඉන්නේ. අනිවාර්යයෙන්ම මේ මල්ලිත් එක්ක මල්ලි වත් එක්ක කතා කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. පුළුවන් කතා කරලා කෝල් එකක් දෙන්න. මොකක් සාධාරණයක් කරලා දෙන්නම්. අද හෙට යනවා නම් අදට එනවා නම් අනිවාර්යයෙන්ම අඩුවටම දෙනවා. අඩුවටම දෙනවා. ඉතින් මේ වටිනා ඉඩම ඔයාලට කරගන්න ඕන නම් මේ නම්බරේ උඩ දාලා තියෙන නම්බරයට කතා කරන්න. මේ මල්ලිත් එක්ක අනිවාර්යයෙන් WhatsApp කෝල් එකක් දෙන්න. එහෙනම් හදවතින් ස්තුතියි. හදවතින් ආදරේ. ජය වේවා.